දුලාන් සේනාධීර ඔයා මේ කරන වැඩේ එච්චර හොඳ නෑ. මේ හොඳයි අසේන අයියා කරගන්න බිනන්නේ අසේන අයියා අනුන්ගේ බඩ කෙනවත් නිවනවනේ. දැන් ඔයා කරන්නේ දුලාන් අයියේ දැන් උෂාන් අයියට අරන් ඔයා ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා ඔයා ඒකට ගියේ නෑ. එතකොට තේරෙනව නේද ඔයා ඇත්තටම හොරෙක් වංචාකාරයෙක් කියලා අපිට තේරෙනවා. ඔයා හරියන්නේ නෑ ඇත්තටම දුලාන් අයියා ඔයා හරියන්නේ නෑ. ඇත්තටම කියනවා නම් ඒකයි. ඔයා අපිට ගැලපෙන්නේ නෑ. ඇත්තමයි මේ කියන්නේ හරිද? ඔයා අපිට හරියන්නේ නෑ හරිද? ඔයා අපි කපලා ඉවරයි. අපේ සමාජයෙන් අපේ ගෑන්ග් එකෙන් අපි කපලා ඉවරයි ඔයාව. තේරෙනවද? ඔයා අපි ගණන් ගන්නෑ. එච්චරයි. දැන් දුලාන් අයියා එහෙම තමයි ඉතින් අපි කියන්නේ හරිද? මේ හරිද? අපි ඉතින් මෙහෙමයි. දැන් ඔයාට හම්බ කරගන්න මොන අවුලක් නෑ. හරිද? ඔයා ඉතින් මේ එහෙම අවුලක් නෑ ඉතින් ඔයා ගන්න ඉතින් ඔයා BMW එකක්වත් ගන්නකෝ ඉතින් ඔය මරුටි විකුණලා. එතකොට ඉවරනේ ඔයා BMW එකක් ගන්නකෝ. එතකොට තමයි මිනිස්සු ඔයාව ගණන් ගන්න. නැත්නම් Audi එකක් හරි ගන්න ඉවරනේ කතාව. හරිද? ඔයා මේ මිනිස්සුන්ගේ දුක විකුණාම මාකට් කරන් ගන්න එපා හරිද? අනිත් එක උසාන් ඔයා කරන්නේ උසාන්නයි ඔයා කරන්නේ මේ මිනිස්සුන්ගේ දුක විකුණාම මාකට් කරන් කන එක. ඔයා කරන්නේ ඒක. දැන් ඔයාටත් දැන් මිනිස්සු අකමැති වෙනවා එන්න. මොකද ඔයා මිනිස්සුන්ගේ දුක විකුණගෙන මාකට් කරන් ඔයා කනවනේ. ඒක පව් වැඩේ. එහෙම කරන්න හොඳ නෑ. ඔයා එහෙම කරන්න ඕනේ ඇත්තටම කියනවා. එහෙම කරන්න අවශ්‍ය නෑ. හරිද? දැන් මේ මොකද මේ එහෙම කරන්න ඉතින් ඔයාට ඉතින් එහෙම කරන්න ඉතින් ඕනේ නෑ ඉතින්. මොකටද එහෙම කරන්නේ? හරිද? එහෙම කරන්න එපා. ඒක මේ ඔයා ලෝක අනාථ වෙන සීන් එකකට තමයි ඔයා දැන් එන්නේ. උෂාන් අයියේ